Welcome back to the my channel's video. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අද Minecraft ගන්න. Minecraft යාළුවෙක් ඉන්නව විතර. ඇතයි මේ යාළුවනේ මෙයා මේ ගහක මොකද ලී කියලා කටේ තියන් ඉන්නවා. අපිට ගහන්න දෙන්නේ. ගහන්නද? ගහන්නද? වඩ කියලා යාළුවනේ settings වලට යන්න අපි හදාගන්න. එතන ලොකු දෙයක් කරනවා කියලා අපිට පේනවා. ඉතින් අපි වීඩියෝ එක ෆස්ට් version එකට දාගන්නවා. ඉතින් යාළුවනේ අර අපිට පොල්ලකින් වෙන්න ගහන්න ඉඳපු එක කියාද වන්නනේ ආනේ අපි නේද ඌරෙන් මරන්න යන්නේ යාළුවනේ. අයියෝ ඌර වටේනේ. අයියෝ ඌරාව සංගමං. අපිට පේනවා යාළුවනේ ඊ ගාව කෙල්ලක් ඉන්නේ. මොකද ඒක? අපිට කපන යාළුවනේ ගහ. අයියෝ හරි යාළුවනේ අමතක කරන්න එපා. ඔයාලට මේ වීඩියෝ එකක් හම්බෙන්නේ නැහැ නේද? ඔන්න ඔයාලගේ හිතවත් මිත්‍රා මේ මිත්‍රා කිව්වට හතුරේද දන්නේ මාත් ඉන්නවා. අද මාත් එක්ක මගේ යාළුවත් ඉන්නවා. වෙනදා වීඩියෝ වලට යාළුවා නැතුණාට අද ඉතලා හැම වීඩියෝ එකම මගේ යාළුවා ඉන්නවා. මම පොඩි ටෙස්ට් එකක් කරන්න Call of Duty වීඩියෝ එකක් දැම්මා. ඒකට views ආවා. හැබැයි subscribe නම් මදි. මේ වීඩියෝ එකක්වත් ලිකා දින subscribe button එක ඔබලාට වැඩි ඔය subscribe button එක ඔබන්න කම්මැලි වෙන්න එපා. අපිට subscribe ගොඩ යන්න කොල්ලෝ. හරි. මුලින්ම මම මෙහෙම ගහක් කපාගත්තා. මම දන්නේ නැහැ මම පළවෙනි වතාවට බොරු කියන්නේ පස්වෙනි වතාවට Minecraft ගහන්නේ. මුලින් ෆෝන් එකෙන් ඒත් නම් මෙලෝ දෙයක් දැන්නේ මම ක්‍රියේටිව් ගාවේ අත ගහන්නේ නැහැ සර්වයිවල්. මං කලින් සර්වයිවල් එකේ දාද්දි මට ගමක් සෙට් වුණා. ඒක පොඩ්ඩක් ලෝඩ් දෙන්න වෙලා ගියා. ඉතින් එහෙම ලෝඩ් දෙලා වැඩක් නැහැනේ. ඉතින් මං පොඩ්ඩක් ලෝඩ් වෙන්න ඕන නිසා Minecraft එකේ සර්වයිවල් අලුත් එකක් දාගත්තා. දැන් මං crafting table එකක් හදලා තින්නේ. දැන් අපි මෙන්න මේ wood එක දාලා මේ wood හතරක් ගමු. මෙන්න මේ wood එක දාලා අපි හතරක් ගමු. මම සාමාන්‍ය Minecraft ගැන ගන්න මේ මස් පෙත්ත මෙතනින් දාමු. අපිට තාම බඩගින්නේ නැහැ. wood 1යි 2යි 3යි 4යි. හරි. මේ wood එක oak wood එකක් දාමු. oak plank. හරි. ඔන්න ඔහම wood එක දැම්මා. දැන් අපි බලමු අපිට මොකද හදන්න තාම දෙයක් නැහැ. අපිට stick 26ක් ගතේ. stick එකක් ගන්න ඕනේ. stick 4යි 4යි දැන් අපිට කරන්න ඕනේ අපේ මැප් එකෙන් බලන්න ඕනේ අපි ඉන්නේ කොහෙද කියලා. මං හිතන්නේ අපි ඉන්නේ ලෝකාන්තේ. ඒක ගැන හිතන්න එපා. හරිද? දැන් මේ වීඩියෝ එකේ කම්මැලි ටික නැති වෙන්න යන්නේ. මෙන්න මෙහෙම මොඩේ වගේ ගහට ගිහිල්ලා ගහ කවන්න ඕනේ. අපි යමු ඉක්මනට බැටරි එක හොයාගන්න. රෑ වෙන්න කලින් අපිට නිදා ගන්න ඕනේ. එහෙනම් මෙතන සිට අකලංක සොයුරා කතා කරන්න දෙනවා. හරිද? යාළුවනේ අපිට පේනවා දැම්ම පේනවා මෙතන ලොකු සහෝදරයෙකුත් ඉතිරෝ. සහෝදරයෙක් ගොඩයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට මේක තේරෙන්නේ නැහැ. අපිට පේනවා පොඩි අපිට පේනවා ඊ මල් වගේ නේද? අපිට පේනවා අර නිකන් මේ පිදුරු තලාගල කන්ද වගේ කන්දක්. ඒවා ඉතින් ඉගෙන ගන්න අපිට කපාගෙන යන්න යනවා. අනේ ඌරෙකුන්නේ බැටළුවෙකුන්නේ මොකෙක් වන්නේ? ඔහි අපි කප යනවා. ඉතින් අපි යන්නේ මේ මිතර මොකද හදනවද කොහෙද? යකෝ නිකන් මේ එවරස් කන්ද වගේ නිකන් මේ කන්දේ. එළුව නේනේ අපි මොනවාද කරන්නේ? යාළුවනේ ඔයගොල්ලෝට පේනවා ඇති දූපතක් පේනවා. අර මූද ගාවද මූදක්ද ගගද්ද මොකක්ද දන්නේ? අන්න ඒක හිරුණ පෙන්නන්නේ. අර තින්නේ ලස්සන මූදක්. හරි.
මට කලින් එකේ නම් මට දැන් ඉරේතියක් හම්බුණා නම් කියලා හිතෙනවා. ඉරේතියක් හම්බුණා නම් මෙහෙම දෙයක් අපට වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි අපේ කැපිටල් ප්‍රයිස් ලොක්කෝ මතක් වෙන්නේ. හරි. අපිට මෙතන පේන මේ ලොකු දෙයක් කරනවා. පොඩි හිරුණට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඒකයි අපි ටී වෙලාවකට කරගෙන එයි. හිරුණ අන්න ලාවන්දට යෝනේ ඒක බලන්න නෑ යාළුවන්ට පෙන්නන්න ඉන්න යාළුවනේ ලාවා කතයකින් දන්නේ නේද ඔබ හරි ගිටි kukulik 엄마 kukula මට පොඩි යාළුවනේ ස්විමින් pool එක වගේ ඈ ඉපනිමු ඉරුනේ යාළුවනේ අපි දෙන්නම දාන්න කමෙන්ට් කරලා ඒ කියන්නේ මේ අප් මේ නිකන් මේ හොඳ නැති නම්බර් දාන්න එපා මේ හොඳ නමක් දාන්න අර නිකන් ගේමර් නමක් වගේ ගේමර් නමක් වගේ නිකන් නම් එපා යාළුවනේ නිකන් අදු මේ පාසිදු දාන්න එක අර ඉංග්‍රීසි නමක් තෝරන්න දාන්න ඉතින් නේද හිරුණ yes එහෙනම් මම දැන් පොඩ්ඩක් මෙන්න මෙතන ඉන්වෙන්ටරි එකට ආවා මෙන්න මෙතන අනේ මට තාම ඉල්ලු බැටරි එක අපුටේප දුකයි බැටරි එක හම්බුන්නේ නැහැ යාළු තාම මේ යනවා මේ තාම බැටරි එක හම්බුන්නේ නැහැ අපි මස් පෙත් දාගමු දැන් බැටරි එක හොයාගන්න යාළුවනේ බැටරි එක කොහොම හරි හොයාගන්න ඕනේ අපි දැන් මේ හොයන්නේ බැටරි එක ඉතින් අපි බැටරි හොයාගෙන අපි යාළුවනේ දැන් හවස් වෙන්න ළඟයි යාළුවනේ අපිට බැටළුව තාම හොයාගන්න බැරි වුණා. තව පොඩ්ඩෙන් අර සොම්බිලා වගේ සොම්බි ඒ දන්නේ අනේ මම ඉන්නේ තාම එකම දැන මොනාවක් කරේ මේ දවසේ ඇතුළත යාළුවනේ නිකන් අපි ඇදි දැවිලි හිටිය කමක් නැහැ. පොඩි තැනේ ඉඳන් ලොකු තැනට මෙන්න ඌරි ඌරෝ අපිට ඌරෝ විතරමනේ යාළුවනේ කන්න නම් තියනවා යාළුවනේ එළුවෙක් නේ එළුව තමයි ඉතින් ඌරෝ වැඩන්නේ මේන් ඔම්මෝ ලස්සන බලන්න යාළුවනේ ඉතින් පොට්ට ලස්සනයි නේද හවුසේ ඕගොල්ලෝ බලන්න ආස හිතේ ඔන්න යාළුවනේ රත්තරන් බැටළුවෙක් ඔන්න තින්න සුදු පාටට වගේ බැටළුවෙක් රත්තරන් පාටට වගේ බැබලි ඉන්නේ බැටළුවෙක් කියනවා ඔන්න යාළුවනේ දෙන්නෙක් ඉන්න යාළුවනේ ජෝඩුවම් බැටළු දෙයියෝ අපේ දිහා මූණ බලන්න කොටු ලෝකේ දෙයියෝ අපි දිහා බලන්න යාළුවනේ පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින් යාළුවනේ ඔන්න බලන්න අපි දැන් සුම්පිලාගෙන් බේරෙන්න ඕනේ ඇත්තටම මං මයින්ක්‍රාෆ්ට් ගැන එච්චර ලොකු දෙයක් දන්නේ නැහැ මං දන්නා හැබැයි ඇඳක් හදන්න තව බැටළුවෙක් ඉඳලා මං අදර එදක් ඇතර බැටළුව තාම දෙන්නයි හම්බුනේ ඉතින් කොහමද අපිට උදේ වෙනකන් සුරක්ෂිතව ඉන්න අපිට සිල් දැන් මම සොම්බිලා ඇවිල්ලා ගියක් හදා ගන්න ඕනේ මේටික් ගන්න මොකද්ද අයියා මේටික් කරේ ගියක් හදාගන්න යාළුවෝ ඕනේ අම්මෝ අයියෝ
අයියෝ හම්බේ අයියෝ ගියා කලාගම තාප්පයක් හම්බේ තාප්පයක් අනේ තාප්පයක් ගහගන්න ඕනේ ඉක්මනට තාප්පයක් අපිට ප්‍රැන්ක් මදියලා ප්‍රැන්ක් එකක් ගහගෙන මොබ්බිලාව ඉවරයි මං ඉවරයි බැටළුවොත් නෑ කවුරුත් නෑ රැට ඔක්කත් හම්බුනොත් හොඳයි බැටළුවෙක් මෙතනට ඕක් ප්‍රැන්ක් ටිකක් ගහන් යමු අනේ ඒකත් ඉවරයි අයියෝ මං ඉවරයි හරි එන්නේ එක සොම්බියෙක් එන්නේ මයි පැත්තට යාළුවනේ මේක තමයි ඉතින් අපසාන වේද දන්න යාළුවනේ අවසාන වුණොත් අනිත් අය සංඛ්‍යාරා කියලා හිරුණ සහ සදීපට බෝඩ්ඩයක් ගහන්න ඉතින් ඒක කරන්නේකෝ සොම්බිලා ඉතින් කලාතුරකින් තමයි යාළුවනේ එන්නේ දැන් අනිත් ප්‍රදේශවල තමයි යන්නේ ඔය යාළුවනේ අපි යන්න දැන් මොකක් ගත්තද දන්නේ හිරුණ මට තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ ඔව් දැන් තව පොඩ්ඩකින් වීඩියෝ එකක් ඉවර කරන්න යනවා එතක පොඩි වෙලාවක් ඉස්සන් ඉන්න එතකම් ඔයගොල්ලෝ තාමත් subscribe කරේ නැතිනම් දැන්ම subscribe කරලා bell icon එකත් on කරේ නැත්නම් bell icon එකත් on කරගන්න ඉතින් යාළුවනේ අවසානයක් සිදු වෙයිද යාළුවනේ අද එළි වෙනකන් ඉන්න වෙනවා යාළුවනේ ඉතින් හිරුණ නින්දර බය ගහි ඉන්න වවුලෙක් වගේද පූතෙක් වගේද බල්ලෙක් වගේද කියලා අපිට දැද්දේ එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි bye තෝටකේදී හම්බෙමු එහෙනම් අපි ගියා bye Oh my god! Even though oh my god!